වංගු නැති කෙලින් කතාව. ගෝලාකාර ලෝකයේ මිනිස්සු විවිධාකාරයි. ඒ විවිධාකාර මිනිස්සුන්ගේ හැඟීම් එක්ක කරන වංගු නැති කෙලින් කතාව ඩීටෝක්. අද දවසේ අපේ ඩීටෝක් සමග එකතු වන්නේ දශක දෙකකට වැඩි කාලයක් පුරාවට සිනමාව තුලින් ඔබව රසවින්දනයට පත් කරපු ඒ වගේම තමයි නර්තනයට උපන් හපන්කම් කී ඇය අනුෂා දමයන්ති. අනුෂා ආයිබෝවන්. අයිබෝන්. අනුෂා කියන්නේ දෙමව්පියන්ගේ හීන හැබෑ කරපු දියණියක්ද? ඔව් අනිවාර්යෙන්ම මම හිතන්නේ මගේ අම්මගේ හීනේ තමයි මම හැබෑ කරේ. තාත්තගේ හීනේ නම් මට හැබෑ කරන්න බැරි වුණා. මගේ තාත්තා හිතුවේ මම ලෝයර් කෙනෙක් වෙයි කියලා අනිවාර්යෙන්. මොකද මට මගේ අයියා කෙනෙක් වෙන සුමිත් රංජන අනුරුක් එයා ඩොක්ටර් කෙනෙක් වෙන්න යාමේව කරේ. ඉතින් තාත්තා අනිවාර්යෙන් හිතුවා මට පොඩි කාලේ ඉඳන් පොඩි කටකුත් තිබුණා. සා මට හොඳට මේ ඉගෙන ගන්න පුළුවන්කම තිබුණා. කියන්නේ මම ඒ පන්ති 1 2 අතර හැමතිස්සෙම මේ උඩ යට ගිය කෙනෙක්. ඒ කියන්නේ ඊට හා යන්නෙම නැතුව හොඳ අධ්‍යාපනයක් තිබිච්ච ළමයි. ඒ නිසා තාත්තා හැමතිස්සෙම හිතුවේ මම ලෝයර් කෙනෙක් වෙයි කියන එක. ඉතින් කොහොම හරි හැබැයි අම්මා ගත්තාම අම්මා විවාහ වෙන්න කලින් ඒ කියන්නේ ගිය තැන තෑගි ලැබෙන ළමා නිලේ නමින් යා ගොඩක් සම්මාන ගන්නවා. අය නාට්‍ය ශිල්පිනියක් අය මගේ සීයා ගත්තාම ජී.එච්. රාජකරණ යා නාට්‍ය පොත් 32ක් ලියලා වේදිකා ගත කරපු එයා කලාවත් එක්ක හිටියා. ඉතින් අම්මා තමයි හොඳම ශිල්පිනිය මගේ සීයාගේ. ඒකත් එක්ක අම්මා හොඳ ඒ කියන්නේ කලාව තුල ඉතින් හොඳ නමක් තියාගෙන හිටියේ ගමනක් යමින් හිටිය කෙනෙක් මගේ අම්මත්. ඉතින් අම්මාගේ ගමනේ වහත් එක්කම නවතිනවා. තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා එතකොට මම හිතන්නේ මම දිව්‍ය අම්මගේ හිනේ පස්සේ මේ අද මම මේ පුටුවේ ඉඳගෙන ඉන්නවා නම් මේ නිලියක් වෙලා ඉන්නවා නම් මම හිතන්නේ ඒ අම්මගේ හීනේ සහ මේ ඉන්නේ අම්මා බලාපොරොත්තු වෙච්ච දේ. ඉතින් දැන් වෙනකොට තාත්තා මට කැමති. ඒත් මගේ මුල් කාලේ නම් මගේ තාත්තේ මේ මගේ චිත්‍රපටියක්වත් බලන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ ආ ඒ තරම විරුද්ධ වුණා. ඒක නිසා මම හිතන්නේ මගේ අම්මගේ හීනේ ඉෂ්ට කරා. ඕකට ලොකු කතා තියෙනවා මගේ තාත්තා මේකට කොච්චර විරුද්ධ වුණාද කොහොමද. කොහොම හරි මම හිතන්නේ දරුවෝ වුණාම දෙමව්පියන්ගේ හීන ඉෂ්ට කරන්න ඒක ලොකු දෙයක්. ඉතින් මට මගේ අම්මගේ හීන ඉෂ්ට කරන්න පුළුවන් වුණා. හොඳයි. ඔබ සඳහන් කරා අම්මගේ හීනය පසුපස තමයි හඹා ගියේ කියලා. තාත්තා විරුද්ධ වුණා කිව්වා. අම්මෝ. තාත්තා විරුද්ධ වුණ අවස්ථාවලදී හිතුන්නේ නැද්ද මේක මම මගින් නතර කරන්න ඕනේ වගේ එකක්? මට තිබිච්ච ලොකුම දේ කියන්නේ මේ නිලියක් වෙන්න ඕනේ කියන එක මම හඹාගෙන ගිය දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මාව හඹාගෙන ආපු දෙයක්. මම හිටියේ අධ්‍යාපනයේ මම පාසල් යන කාලේ ගත්තා මම හොඳ ක්‍රීඩිකාවක්. ඉතින් මට ওই කලාව කියන එක හැබැයි පුංචි කාලේ ඉඳන් ඔය ඩාන්සින් කියන එකේ මම හිටියා. වැටි නැගිටින කාලේ ඉඳන් මම හොඳට නටනවා ගෙදර. ඉතින් මම පුංචි කාලේ ඉඳන් හොඳ නැට්ටුවෙක්. ඒකත් එක්ක ගත්තාම ඒ කලාව මගේ ඇඟේ තිබුණා. හැබැයි මමත් හිතුවේ මම ඉගෙන ගන්න ඕනේ තාත්තගේ හීනෙට යන්න. හැබැයි මම මේකට එන්නෙම පාසල් යන කාලේ. ඒ කියන්නේ මම ඉස්කෝලේ යනකොටම මගේ අම්මා මාව ක්ලාස් ගෙනියනකොටම මාව මේකට ඉල්ලනවා. මම ලස්සන සිද්ධියක් කියන්නම් මම එතකොට මම හිතන්නේ මට අවුරුදු 14ක් විතර ඇති. මම දන්නේ මාව කල ලොකුට පෙන්නුනාද කියලා. මේ මම ඉංග්‍රීසි ක්ලාස් ගිහිල්ලා මම අම්මයි මායි ඉන්නවා බස් එකේ යන්න. එදා තාත්තා මාව එක්කන් යන්න ආවේ නෑ කොහොම හරි. ඉතින් අපෙන් සුදු වෑන් එකක් දැම්ම ඉස්සරහට ඔය වල්ගම පැත්තේදී. දාලා ඒ චුට්ටක් ඒ වාහනේ ගිහලා නතර කරාම අම්මා බය වුණා. අම්මා බැලුවා මේ එකපාරටම වාහනයක් ගිහලා නතර කරලා ආයෙ හරවලා ඉන්නේ. අම්මා ඒ ආපු බස් එකේ නැග්ගා මාවත් අරගෙන. නැග්ගා මේ වාහනේ හිටිය එක්කෙනෙක් බස් එකට නැග්ගා. නැගලා දැන් යත්තින් හොඳ උස මහතයි මම මේ කතා කරන්නේ නිමල් පල්ලෙවත් අය ගැන. එයා සාක්ෂි දරාවේ මේකට. දැන් අම්මත් බය වෙලා මාත් බය වෙලා ඊට පස්සේ ඒ අම්මට ළඟට වෙලා කොහොම නෑ මේ ඊට පස්සේ අපිට අග්ගල කරපදී අපේ ඔරුවල බැස්ස ගමන් එයා පස්සෙන් දුවන් යලකෝ බය වෙන්න එපා මම මේ නිමල් පල්ලෙවත් අර වෑන් එකේ එන්නේ මේ කුමාරසිරි අබේකෝන් මෙයාම මේ ඩ්‍රාමා එකකට ඉල්ලන්න කියලා එහෙම අම්මකෝ අම්බෝ එහෙම මෙයා රංගපාන්නේ තාම පොඩි එහෙම කියලා එදා නිමල් පල්ලෙවත් අයියයි කුමාරසිරි අබේකෝන් ඩ්‍රාමා එකට ගන්න මාව හැදුවා. හැබැයි තහනම් ගෙදර තහනම් වචනයක් කලාව. ওই වගේ මං හිතන්නේ කීප පාරක්ම මාව පාරේ යනකොට හැබැයි අන්තිමට පාසල් යන කාලෙම තමයි කලාවට සම්බන්ධ වුණේ. හොඳයි. අනුෂා දමයන්ති කියන්නේ ජීවිතේ අත්හදා බැලීම් කරන කෙනෙක්ද? මං හිතන්නේ ජීවිතේම අත්හදා බැලීමක්. අපේ ජීවිතේ හම්බ වෙන හැම දෙයක්ම මං හිතන්නේ අපි යමක් ඉගෙන ගන්නවා අත්දැකීමක් බවට පත් වෙනවා. ඉතින් අත්හදා බැලීමකටත් එහා ගොඩක් වෙලාට අපි අත්දැකීම් සහිත වෙන
පුද්ගලයෝ බවට පත් වෙනවා කියන එක තමයි. ඒ කියන්නේ මං හරි නිර්මාණශීලී හැමතිස්සෙම. මං හරි ආසයි නිර්මාණශීලී දේවල් කරන්නේ. ඒ පැත්තෙන් තමයි මගේ අත්හදා බැලීම් ජීවිතේ තියෙන්නේ. ඉතින් අත්හදා බැලීම් කියනකොට ලොකු පරස්සයක් ගැන කතා කරන්නේ ජීවිතේ. ඉතින් අත්හදා බැලීම් වලට වඩා මම හිතන්නේ මම ජීවිතේ ගොඩාක්ම අත්දැකීම් වලින් ඉගෙන ගත්ත කෙනෙක්. අත්හදා බැලීම් තියෙනව නැතුව නෙමෙයි. එහෙම තියෙනවා ඉතින්. මම මෙහෙම ඇහුවොත් ජීවිතේ ඔබ ලැබපු නරකම අත්දැකීම් මොකක් වෙන්න පුළුවන්ද? මගේ ජීවිතේ මම ලැබපු නරකම අත්දැකීමක් කියලා එකක් ඇත්තටම මට නැහැ. මම හිතන්නේ ඒක කෙනෙක්ගේ ජීවිතේ තමන් ජීවත් වෙන රටාවත් එක්ක තමන් කරා එන සමහර දේවල්. ශේෂ්ත්‍රය තුලවත් නරක අත්දැකීම් කියලා දේවල් කියන්නේ මට ඇත්තටම එහෙම මතක් කරන් තරම් සිදුවීමක් නෑ. මේක මාර නරකයි මගේ ජීවිතේට ආපු එක කියලා. හැබැයි මම ඒ කියන්නේ පොඩ්ඩක් හරි හිත රිදිච්ච තැන් කඩා වැටිච්ච තැන් හැටියට මට තියෙන මගේ කලා ගමනේ කලා ලෝකයේදී මට ඇතිවෙච්ච සමහර කැපිලි කෙටිලි සහ ඒ දේවල් වලදී පොඩි ඒ කියන්නේ කඩා වැටීමක් නෙමෙයි අර හිත රිදීම් තියෙන්නේ නැති ගොඩාරියක්. කලකිරුණු අවස්ථා. ඔව් කලකිරීමටපත් වෙන කනගාටුවටපත් වුණා. කලකිරීමට වඩා කනගාටුවටපත් වුණා. හැබැයි ඒ වෙලාවේ හොඳම ශක්තිමත්ම කෙනා මා පිටිපස්සේ මගේ වෙලාවේ මගේ අම්මා. ඇය හැමතිස්සෙම කිව්වේ පිස්සද ඔබ ගණන් ගන්න එපා. ඕවම තමයි ජීවිතය කියනවා. මම අර හිටියට වඩා 10 ගුණයකින් හරි ශක්තිමත්. ඒක මට පොඩි කාලෙම හම්බෙච්ච දෙයක් ඒ ශක්තිමත්කම. ඉතින් ටික කාලයක් යද්දී මම හිතන්නේ කිසිම විටකින් කිසිම මොහොතක මාව වටන්න, පෙරලන්න, රිද්දන්න බැරි තරම් ශක්තිමත් චරිතයක් වුණා. ඒකට මම එක දෙයක් කියන්න මම ඉස්සර හොඳ මම හරියට පොත් කියවන කෙනෙක්. ඒ කියන්නේ ඉස්සර ගමනක් යනකොට පොතක් තියෙන පිටුවක් හරි කියවනවා. ඉතින් ඒ මගේ කියවීම පොඩි කාලේ ඉඳන් මට තිබිච්ච කියවීම අදටත් අමතක කරන්න බැරි පොත මොකක්ද කියවපු? මගේ ජීවිතේ ගොඩාක් අත්දැකීම් ගත්ත පොත් ගත්තාම තියෙන්නේ ධර්මයට බර පොත්. ඉතින් ඔය සංසාර මන්දිරය ඇතුළුව මට ගොඩාක් ධර්මයට බර පොත් මං කියවුවා. මං ඒවා පුංචි කාලේ ඉඳන් මගේ අධ්‍යයනයේ තිබුණා. මගේ නවල්ස් කියන එක මගේ අධ්‍යයනයේ තිබුණේ නැහැ. ඒක කියවුව නිසා මං හිතන්නේ මම මානසික හරි ශක්තිමත් වෙච්ච චරිතයක්. ඒ ශක්තියත් එක්ක මගේ ජීවිතේ ඕනම දෙයක් මට ගන්න සහ තව කෙනෙකුට කියලා දෙන්න, තව කෙනෙකුට ඕනම දෙයක් දිහා බලන්න පුළුවන් මනසක් මට ඇති වුණා. ඒක නිසා මම හැම දෙයක් දිහාම ඊටම සුබවාදීව සහ ස්තුතිවන්ත වෙමින් ජීවිතය කියන්නේ මොකද්ද, මේක ඇත්තටම තියෙන්නේ මොකද්ද, මේකෙන් කොහොමද ජීවිතේ ඒ කියන්නේ සතුටින් ඉන්නේ කොහොමද කියන එක හොඳින් ඉගෙන ගත්ත ළමයි. හොඳයි. ජීවිතේ හැබෑ කරගන්න බැරි වුණු හීන තියනවද? අද මට මේ දේ කරගන්න තිබ්බනම් කියලා ජීවිතේ හැමෝටම පසුතැවෙන අවස්ථා එනවා. එහෙම මොකක් හරි එක අවස්ථාවක් හරි තියෙනවා. එහෙම එකක් මතක් කරොත් ඒක මගේ තියෙන සිනමාව පැත්තෙන්. ඒ කියන්නේ කලාවට ඇවිල්ලා මම හරි ඉක්මනට වැඩ කරපු කෙනෙක්. ගොඩාරියක් මට වැඩ කරන්න හම්බුණා. ඒකත් එක්ක සමහර වෙලාවට මට හිතෙනවා අනේ මේ අධ්‍යක්ෂකවරු මගින් ඒ කියන්නේ මට හොඳ ඒ කියන්නේ වෙන නිර්මාණ වලින් කියන්නේ හොඳ චරිත හම්බුණා නම් මට වෙන පරාසයක මගේ රංගන දායකත්වය මට දෙන්න තිබුණා නේද කියලා. ඒ කියන්නේ සමහරට අපේ දක්ෂතාවය අඳුරන්නේ නැති වුණා නේද කියන පුංචි කනගාටුව තියෙනවා. ඒ කියන්නේ මට මං ගැන තියෙන විශ්වාසය සහ මට හරි ආසයි එහෙම වුණා නම්. ඒ කියන්නේ මට වෙනස් ප්‍රතිකඩයන් වලින් රංගන දායකත්වය දෙන්න පුළුවන් වුණා නම්. හැබැයි කනගාටුවක් එහෙම මොකුත් නැහැ. හේතුව මේ මං අදින්න තැනට මං හරි සන්තෝෂයි. හොඳයි. දශක දෙකකට වැඩි කාලයක් පුරාවට ඔබ මේ ශාස්ත්‍රයේ ඉන්නවා. ඔබ විසින් නිර්මාණ දායකත්වය ලබා දුන් නිර්මාණ ප්‍රමාණාත්මකව කියන්න පුළුවන්ද? අනිවාර්යයෙන්. මං හිතන්නේ චිත්‍රපටි මම 60කට අධික සංඛ්‍යාවකට මම ප්‍රධාන නිලීය වශයෙන් කටයුතු කරලා තියෙනවා. දෙක තුනක් තමයි මං හිතන්නේ මම කියන්නේ අපි කීප දෙනෙක් ඉන්න නැත්නම් ඇත්තටම චිත්‍රපටි 60කට වඩා රංගපාලා තියෙන මම ටෙලිනාට්‍ය හරි අඩුවෙන් ඉන්නේ. සහ රියැලිටි තරඟ වලින් මම ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් සිනමාව කියන්නේ සම්මානනීය නිලියක් බවට පත් වෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. සමහර සම්මාන මගෙන් ගිලිහිලා තියෙනවා. සහ ඉතින් ඒගොල්ලන් ඒ කියන්නේ විචාරකයන්ගේ ඒ කියන්නේ ඒගොල්ලන් මෙයාට ලැබිය යුතුයි කියන තැනක ඉඳලා ඒ වගේ මට ඒ කියන්නේ මගේ කලා ලෝකෙදී මට එවැනි ජයග්‍රහණයන් තුල සහ ඒ වගේ අගේ කිරීම මත ඉන්න පුළුවන් වෙලා තියෙනවා. කියන්නේ සරසර සම්මානයක් ලැබෙනවා කියන එක කෙනෙකුට හරිය වටිනවා. ඉතින් සරසර සම්මාන දෙකක් ලැබිලා තියෙනවා. ජනාධිපති සම්මාන මට ලැබිලා තියෙනවා. ඉතින් සිනමා නිලියක් හැටියට මට සම්මානනීය නිලියක් වෙන්න ලැබිලා තියෙනවා. තව මං හිතන්නේ හොඳ දේවල් තව ලැබුණා නම් මම ඊටු ගමනක් යන්න තිබුණා. හොඳයි. ඔබ සඳහන් කරා ටෙලිනාට්‍ය කිහිපයකට තමයි දායකත්වය ලබා දෙන්න පුළුවන් උනේ කියලා. ඒ කාලෙ වෙද්දී සිනමාවට සම්බන්ධ වුණු රංගන ශිල්පිනියකට
ටෙලිනාටයට සම්බන්ධ වෙන්න බැරිද? ඇත්තටම බෑ. ඔයා හරියට හරි. ඒකට හේතුව මම සිනමාවට ආව කාලේ මම සිනමාවට එන්නේ හරිම අඩු වයසින්. හැබැයි ඒක මේ සිනමාව කියන්නේ මොකද්ද? ওই දේවල් ඉච්ච ලොකු දැනුමක් තියෙන කාලයක් නෙමෙයි. හැබැයි මම ආවට පස්සේ ඒගොල්ලෝ කිව්වා මේ හැබැයි ටෙලිනාට්‍ය නම් කරන්න එපා. මොකද ටෙලිනාට්‍ය කරොත් ඔයාට දැන් මේකේ ඉන්න බැරුව යනවා සිනමාවේ. ඒකට හේතුව ඔයා කියන්නේ ටෙලිනාට්‍ය වල රංගපාන්න ගියොත් ඔයාව නිතර දැක්කොත් ඔයාගේ වටිනාකමක් නැහැ. ඔයා පුලුල් තිරේ දකින්න මිනිස්සු ආස වෙන්නේ ඔයාට මුදලක් ගෙවලා තමයි සිනමා පටයක් බලන්න වෙන්නේ. ඒ ඔයා වෙනුවෙන් පැය දෙකක් ඉඳගෙන ඉන්නවා. පැය දෙකක් දෙකමාරක් ඒ කාලේ ගත්තම ඉඳගෙන. එතකොට ඒකට වටිනාකමක් දෙන්න ඕනේ. ඒ කියන්නේ නිලියක් කියන්නේ මේ නිතර පේන්න කරන ඉන්න කෙනෙක් නෙමෙයි. එයාට වටිනාකමක් තියෙන්න ඕන නිසා වෘත්තීය වටිනාකම රැක ගන්න ඕනේ කියන. ඒක නිසා ඇත්තටම මම කරපු දේ ඒ කාලේ මට ආපු ටෙලිනාට්‍ය ආරාධනා බොහොමයක් ආවා මම ආපු වලට. හැබැයි මම එකක්වත් බාරගත්තේ නැහැ. හරි ලස්සන ඩ්‍රාමාස් ආවා. මම බාරගත්තේ නැහැ. ඉතින් ගොඩක් පසු කාලීනව තමයි ටෙලිනාට්‍ය ශාස්ත්‍රයට මම ආවේ. ඔබ සඳහන් කරා ඔබට අවශ්‍ය වුණ චරිතාංග නිලියක් බවට පත් වෙන සිනමාවේදී. නමුත් ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ කියන දේ. සිනමාවට අවශ්‍ය වන්නේ දක්ෂතාවයද රූපයද? දක්ෂතාවය. මම හිතන්නේ රූපය කියන්නේ එකක් පමණයි. ඒකට අවශ්‍ය වෙන එක මෙවලමක් විදිහට මම කියන්නේ රූපය කියන එක. රූපය තුල දක්ෂතාවය නෑ. ඒ කියන්නේ හැබැයි මේකට වාසනා ගුණය කියන එක හරිම වැදගත්. ගත්තොත් ජෝබේ වික්‍රමයන් බල. ඔහුගේ විශිෂ්ටත්වය සහ ඔහුගේ රංගනයට සමකල කිසිවෙකු නෑ. ඉතින් එතකොට රූපය වැදගත් වෙලා නැහැ. ඒ කියන්නේ මිනිසුන්ට වැළඳ ගන්නවත් රූපය වැදගත් වෙන්නේ නැහැ. මිනිසුන්ට අවශ්‍ය වෙන්නේ චරිතයක් හෝ ඒකට දක්වන ඒ දක්ෂතාවය තුල ඔවුන් කොහොමද අනිත් ප්‍රේක්ෂකාගාරයේ හදවත දිනා ගන්න කියන එක. ඉතින් මම හිතන්නේ දක්ෂතාවයේ අංක 1ට එනවා. ඊට පස්සේ තමයි අනිත් හැමදේම කියන එක මම විශ්වාස කරනවා. ඒත් එක්කම මම අනුෂගෙන් අහන්න කැමතියි සරාගී බව කියන එක කලාවට ආභරණයක්ද? ඒක කලාවට ආභරණයක්ද? නෑ. ඒ කියන්නේ සරාගී බවක් අවශ්‍ය වෙන්නේ නැහැ කලාවට. හැබැයි සමහර චරිත නිරූපණය කිරීමේදී සහ එයාට එන ඒක සරාගී බව කියන්නේ ලෝකෙ වැළඳ ගන්න පුළුවන් ද? මම හිතන්නේ ඒකත් කෙනෙකුට පිනකට එන දෙයක්. ඒක යාගේ වෘත්තීය ජීවිතේ එක වටිනාකමක් වේවි යාගේ රංගන දායකත්වයට. හැබැයි මේ සරාගී බව හැමතිස්සෙම මේ නිර්මාණ වලින් ගේන්නේ බෑ. යාට වෙනස් වෙන්න පුළුවන් නම් හොඳයි. මම හිතන්නේ සරාගී බව කියන්නේ මම හිතන්නේ හැම ගෑණියෙකුටම සරාගී බවක් තියෙනවා. හොඳයි. දැන් මේ කලා ශාස්ත්‍රය තුළ ඔබ වසර ගණනාවක් මුළුල්ලේ සිටිනවා. දැන් මේ වසර ගණනාව මුළුල්ලේම ඔබ වටා සිටින සුදු කළු චරිත ඔබ හඳුනාගත්තේ කොහොමද? මිනිස්සු හැටියට. ඒ කියන්නේ සුදු කළු ඔය හැම දෙයක්ම තියෙන මිනිස්සු ළඟනේ. ඉතින් ඒක මම කවදාවත් මට සුදුද කළුද කියනට වඩා මම ඒගොල්ලන්ව තමයි දැක්කේ. සහ මේක තමයි කියන්නේ මේක තමයි සබහදහම මේක තමයි මිනිස්සු කියන්නේ මේ හැම කෙනාම බලන්නේ තමන්ගේ ලෝකය සතුටු කරගන්න. තමන්ගේ ලෝකයේ තුල ජීවත් වෙන තමන්ගේ ජයග්‍රහණය උදෙසා තමයි මේ සියලු සටන් වලට නිර්මාණය වෙන්නේ. ඉතින් එතක ගත්තාම අර මම කිව්වා මට කියමුතු මට මේ ඔක්කොම දකින්න මට ඒගොල්ලන්ව දකින්න පුළුවන් වුණා. මට කොයිතරම් සමහරලාට අසාධාරණකම් වෙන්නේ නැති. ඕනද කවදාවත් මම ඒගොල්ලන් දිහා මේ බැලුවේ නැහැ වැරදි විදිහට. කොයිතරම් දැනගත්තත් මම කවදාවත් ඒගොල්ලන්ගෙන් අහුවෙත් නැහැ. මම ඒගොල්ලන් හැමදේම එහෙම තමයි ජීවිතේ හැටි. හැමෝම ඉන්නේ මේ සටනක සහ මට මං හිතන්නේ හැමෝම ජීවිතය අවබෝධ කරගත්තාම සහ හොඳ කියවීමකට හිටියාම මේ ඒ හැමෝම තමුන්ට දකින්න හම්බ වෙනවා. මම අර හැම මොහොතක කියන දෙයක් තමයි එකම ටීචර් එකම වෙලාවේ එකම ගාණෙන් ගන්නවට 30 දෙනා මේ ගාණ ඉගෙන ගන්න නෑ. ඒ පන්ති 30 දෙනාම මේ එක වෙන්නේ නෑ. මොකද මනසවල් තියා ජීවිත රටාවන් තියා පෞල් සංස්ථා 30කින් දරුවෝ බිහි වෙන්නේ. එතකොට ඒ හැමදේම අධ්‍යයනය වෙන්නේ මේ මුළු ඔක්කොම කෙනෙකුට බලපානවා ජීවිතේ දිහා දකින්න. ඉතින් එතකොට තමන් ජීවත් වෙන විදිහ තමයි වැදගත් සහ ඒ සියලු දෙනාත් එක්ක තමන් ගනුදෙනු කරන විදිහ තමයි වැදගත්. ඉතින් මම ඉගෙන ගත්තේ කළු සුදු ඔක්කොමත් එක්ක ගනුදෙනු කරන්න. හොඳයි. නර්තනය කියන්නේ ඔබේ විලාසිතාව. නර්තනය කොතනද? අනුෂ්ඨා එතන. ඇත්තටම මේ නර්තනයට ඇලුම් කරන්න තරම් ඔබ පෙළඹුණේ ඇයි? අනේ මම හිතනවා මේ සංසාරේ මේ මම ලොකු පිනක් කරපු ළමයි. මම හරි ස්තුතිවන්තයි මගේ සංසාර ගමනට. අද මම සසර හරියට විශ්වාස කරන කෙනෙක්. මගේ බුද්ධ ආගමට අනුව මම ලොකු ගමනක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම සසරේ ගොඩක් පින් කරපු කෙනෙක්.
හින්දා මම හිතන්නේ මට මේ කලාව කියන්නේ මං සියලු කලාකරුවන්ට සහ කලාවට ආදරය කරන කෙනා ඔබ හරි වාසනාවන්තයි. ඒ කියන්නේ කලාකරුවෙක් වෙන්න ලැබීමම. ඉතින් අර නර්තනය කියන මම වැටි නැගිටින කාලේ ඉඳන්ම තනියෙන්. අම්මා මොකද කරේ මේ මම තනියෙන් නටන්නේ. එයාට දෙන්න ඔහොම නටන් දෙන්න. ඉස්සර මම ගෙදරට ඉස්සර තියෙන කැසට්නේ. දාගෙනම තමයි ගෙදරට එන්නේ පොඩි කාලේ. දැන් පැය 3ක් විතර නටනවා පොඩි කාලේ ඉඳන්. හරි වේගෙන් නටන ළමයි. ඉතින් සීයා මට මතක එක වෙලා කිව්වා ඔය ළමයට ඔහොම නටන්න දෙන්න එපා පපුව උණු වෙයි කියලා. ඉතින් නර්තනය කියන්නේ මගේ ජීවිතේ මට මුළු මේ ජීවිතේම ආරම්භ කරන සහ අද මෙතන ඉන්නත් මම හිතන්නේ නර්තනයෙන් මට මගේ ජීවිතේ ආලෝකමත් කරපු ලස්සන ආභරණය. හොඳයි. ඔබ සඳහන් කරා පවුල තුලින් තමයි ඔබ ගොඩ නැගුණේ. ඔබේ අම්මා තමයි ඔබේ විශාලම ශක්තිය බවට පත් උනේ. දැන් පවුලක් තුල දරුවෙක් පෝෂණය කරනවා කියන දේදී කන්න බොන දෙන්න එක විතරක් නෙමෙයි ඔතනදී වැදගත් වෙන්නේ කියන එක ඔබේ කතා බහ තුලින් තේරෙනවා. අද සිටින දෙමව්පියන්ට ඔබට මොකක්ද කියන්න තියෙන්නේ? අනිවාර්යෙන්. කියන්නේ ඇත්තටම මම ඒකයි කිව්වේ මේ පරිසරය හරි බලපානවා මේ දරුවෙක් ගොඩ නගන්න. අද දරුවෙක් වැරද්දක් කරනවා නම් ඒක දරුවාගේ වැරද්දක්ම වෙන්නේ නැහැ. එයා ගොඩ නැගෙන පරිසරයේ එයාට හම්බෙන යාළු මිත්‍රයෝ එයාගේ පරිසරය තුල තමයි අර පොඩි කාලේ මැටි ගුලියක් අරගෙන එයාව හදන විදිහට තමයි මේ දරුවා හැදෙන්නේ. ඉතින් අද දරුවන්ට කියලා දෙන්න තියෙන්නේ දැන් දෙමාපියෝ ගත්තාම හරි ඉක්මනින් දුවන්නේ අධ්‍යාපනයට එයාට අධ්‍යාපනය දෙන්න සහ එයාව ඒගොල්ලන්ට තියෙන අධ්‍යාපනය තුලින් ලොකු දරුවෙක්ව දකින්න. කලා කළොත් මලා තමයි කියන්නේ. ඔව් ඒ ඉතින් මම කියන්නේ අම්මා කෙනෙක් ගියා කියන්නේ අම්මා කෙනෙක්ගේ පමණක් නෙමෙයි දෙමාපියෙක්ගේ ලොකුම වටිනාකම තමයි අධ්‍යාපනයේ අංක 1ට තියෙන්න ඕනේ දරුවෝ. හැබැයි ඊටත් එහෙම මම හිතන්නේ ගුණධර්ම ගැන. ගුණධර්ම ගැන දරුවෙකුට දෙන්න ඕන නිසා ජීවත් වෙන පරිසරය තුල එකින් එකිනාට ගරු කරන්න එකින් එකිනාට ඒ කියන්නේ ඒ ගෞරවය තුලින් සහ අගය කිරීම වටිනාකම් දෙන්න කිසි කෙනෙකුට නොරිඳා සතිකුටවත් නොරිඳා ජීවත් වීමේ වගකීම දරුවෙකුට උගන්වන්න ඕනේ. මම හිතන්නේ ගෑනු ළමෙක්ව ගෙදර දොරේ වැඩපොළ අනිවාර්යෙන් උගන්වන්න ඕනේ. හේතුව ඒ දරුවගේ අනාගතේ මේ සියල්ල තුල බැඳී පවතිනවා. පිරිමි ළමෙක් ගත්තොත් ගැහණියකට කොහොමද ගරු කරන්නේ? ගෑනු ළමයෙකුට කොහොමද ගරු කරන්නේ? ඒ ජීවිතේ කොහොමද ලස්සන වෙන්නේ කියන එක දෙන්න ඕනේ. එතකොට කවදාවත් මේ ලෝකේ අර ගැහණු පිරිමි අතර ගොඩක් වෙන රණ්ඩු සරුවල් ඩිවෝස් කියන එක නැතුව යාවි. ඒ කියන්නේ දරුවා ගොඩනගන්න ඕනේ අධ්‍යාපනය හා සමානම ඉරකින් ගුණධර්ම සහ ජීවත් වීම. ඒ කියන්නේ මට දැනෙන එකම දේ තමයි ලෝකේ තියෙන ලොකුම කලාව ජීවත් වීමේ කලාව. අනුෂ ඔබ සඳහන් කරා දික්කසාදයට දක්වා යනවා මේ තේරුම් ගැනීමේ අපහසුතාව මැද්දේ කියන එක. විවාහයට සුදුසුම කාරණාව විවාහයට අපි බලන්න ඕනේ හරි වයසද නැතිනම් දෙදෙනාගේම සූදානමද? වයස කියන එක වැදගත් නෑ විවාහයට. හැබැයි වැදගත් වෙන කාරණා කීපයක් ඔතන තියෙනවා නැත්තේ නෑ. මම හිතන්නේ දෙදෙනෙක්ගේ සූදානම. එතකොට ওই විවාහ වීමේදී මම දකින අනිත් දේ තමයි ඔය ආදරය කරන කාලේ වෙනකොට අපි තෝරගන්න කට්ටියත් එක්ක අපි තෝරගන්න කෙනත් එක්ක ගත්තාම ආදරේ අන්තයි කියනවනේ. ඕක ඇතුලේ අපිට සමහර දේවල් පේන්නේ නැහැ. හැබැයි සමහරවිට අපිට බාහිරින් ඉන්න ගොඩක් අයට ගොඩක් දේවල් පේන්න ගන්නවා. එතකොට ඒගොල්ලන් අපිට සංඥා නිකුත් කරනවා සමහර දේවල් පිළිබඳව. අන්න එතකොට අපිට පොඩි බුද්ධියක් තියෙන්න ඕනේ ඒ ගැන අවධානය යොමු කරන්න. ඒවට අහුම්කම් දෙන්න ඕනේ. දීලා සමහර වෙලාවට එකින් එක්කිනාට සමුගන්න පුළුවන්. තරම සමුගන්නත් ඕනේ. කියන්නේ අර ඒ මොහොතේ ඒ තප්පරේ ඒ පොඩි කාලේ නෙමෙයි මේ ජීවිතය කියන්නේ. විවාහය කියන්නේ ලොකු පරාසයක්. ඉතින් මේ පරාසයේදී සියලු දෙනාගේ අවබෝධයත් එක්ක සියලු දෙනාට අහුම්කම් දීලා ජීවිතේ අර එකින් එකිනාට ගෞරව කරමින් යන්න පුළුවන් නම් අන්න එදාට තමයි සූදානම තියෙන්නේ. මම හිතන්නේ ගොඩාක් වෙලාවට වෙන්නේ අපි සමහර දේවල් වලට අහුම්කම් දෙන්නේ නැහැ. සමහර දේවල් වලට අවධානය යොමු කරන්නේ අපිට ඒ වෙලේ ඇති වෙන සිතුවිලි දාමයක් එක්ක ජීවිතේ ගන්නවා. එතකොට එතනින් පස්සේ එන ප්‍රශ්න ටිකට මුහුණ දෙන්න තරම් අපි ශක්තිමත් නැතුව යනවා. ඊට පස්සේ අපි ජීවිතේ ගන්න තීරණවල සමහරට තමුන්ගේ මුළු ජීවිතේම එතනින් වෙනස් වෙන්න පුළුවන්. තමන් හිතපු නැති පැතිකඩයකට යන්න පුළුවන්. මම හිතන්නේ පෙර සූදානම හරි වැදගත්. හොඳයි. ඔබේ විවාහ ජීවිතය තුළ වසර 15කට අධික කාලයක් ඔබ ආදරය කරලා තමයි විවාහ වෙන්නේ. ඒ අතරතුර යම් යම් ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ නැති. අනිවාර්යයෙන්. ඕන තරම් කියන අමිල මට ආදරේ කියපු කාලේ ගත්තාම ආකාරය බහුල කාලයක්. අවුරුදු 14ක් එයා මාව බලාගෙන හිටියා මගේ දිහා. මම හිතන්නේ එහෙම කවුරු හරි ඉඳීද කියලා. ඒ කාලේ මුල් කාලේ අමිල ගත්තාම නිතරම කෝල් එක ගන්න ඕනේ, කතා කරන්න ඕනේ, යනකොට ෆෝන් එක ගන්න ඕනේ, බහින තැන. වදයක් වුණ අවස්ථා ඇති. මට ටිකක් වදයක් වුණා. සහ මම බල හරියන්නේ නැහැ. මං කෙලින්ම කිව්වා හරියන්නේ නැහැ. මේක බෑ. මං කිව්වා මේ
ඔයාට ගැලපෙන අය ඕන තරම් ඇති මට ගැලපෙන අයත් ඕන තරම් ඇති ඒක පස්සට තියලා අපි මේක නවත්තමු කියන තැන් වලට මම ඇවිල්ලා තියෙනවා යත් එක්ක. හැබැයි මේ අමිල පස්සේ අර ඒක තේරුම් ගත්තා. අනුෂා කියන්නේ නිලියක් යාට එහෙම මේ හැමතිස්සෙම මාත් එක්ක කතා කරන්නේ. කියන්නේ ඉස්සර මගේ වාහනේ යනකොට වාහනේ මැද්දෙන් දාලා නවත්තන මම ෆෝන් ආන්සර් කරන්න නැති වුණාම එහෙම කාලයක් තිබුණා නොතේරුම් ගත්ත කාලයක්. හැබැයි මට මේ එදා ඉඳන්ම හොඳට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මට හොඳට අවබෝධ කරලා දෙන්න පුළුවන්. ඉතින් මම එයාට සමහර දේවල් මේ ආදරය කරනවට වඩා හරි ලස්සනට මම කතා කරා අයත් එක්ක. නෑ මේක මෙහෙමයි මෙහෙම හිතන්න පුරුදු වෙන්න මෙහෙම සිතුවිලි තියාගන්න. ඒකත් එක්ක අමිල ඒව තේරුම් ගත්තා. ඊට පස්සේ එයාගේ ඒව ටික එයා වෙනස් කරමින් ආවා. ඉතින් ඒ 14ම ගත්තාම ඊට පස්සේ එයා මාව තේරුම් ගත්ත හොඳ ආදරවන්තයෙක් වුණා. සහ මගේ අවශ්‍යතාවයන් මට උපකාරී වෙන්න ඕනේ. මට කිසිම කරදරයක් කවදාවත් කරෙත් නෑ. බැඳිනකම් කවදාවත් මගේ එක සෙට් එකකටවත් කොහෙටවත් ඇවිල්ලා නෑ. මම එයාගේ තැනකටවත් කවදාවත් ගිහිල්ලා නෑ. මොකද සාමාන්‍යයෙන් මට අර හම්බ වෙන්න කරන්න එළියට යන්න පුළුවන් කමක් තිබිච්ච ළමෙක් නෙමෙයි අර කොච්චර මේ සිනමාවේ හිටියත්. දැන් ප්‍රේක්ෂකයන් දකින්නේ අපිට ආදරය කරන හිතන්නේ නළු නිලුකම හරිය නිදහස් නෑ. එහෙම එකක් මට තිබුණේ හැමතිස්සෙම එවනල්ලසක් අම්මා ළඟින් හිටියා. යා කොහෙවත් තනියෙන් යන්න දුන්නේ නෑ. ඉතින් ඒකත් අමිලට ගන්න වුණා ජීවිතේ. සහ මුල් අන්තිම කියන්නේ අවුරුද්දක් විතර ගියා මම කෙලින්ම කිව්වා මට එහෙම මේ එළියට එන්න පුළුවන් කතා කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඔයා කැමති නම් කෙලින්ම අම්මලත් එක්ක ඇවිල්ලා කතා කරන්න කියලා. ඊට පස්සේ ඇත්තටම අම්මලත් එක්ක ඇවිල්ලා කතා කරා. එතන ඉඳන් එයා විශ්වාසයෙන් හිටියා. එයාගේ ගමන එයාට යන්න දුන්නා මම. මගේ ගමන මම හිමීට ගියා. ඉතින් මම ඊට පෙරත් කියලා දෙන මට මං ලක්ෂ සංඛ්‍යාත පිරිමි දකින්න නැති එක විවිධ මට ඕන තරම් යෝජනා එන්නේ නැති. ඒ කොහොම වුණත් මං හිතන්නේ ගුණාංග වලට ගති ගුණ වලට මං හිතන්නේ මගේ හිත නතර වෙලා තිබුණා. මං ඒක කොයිලාකත් එයා වෙනුවෙන් කිලුටු කරේ නැහැ. හොඳයි. අනුෂා හිතන්නේ බැඳීමකට අත්‍යවශ්‍යම කාරණය විශ්වාසයද, තේරුම් ගැනීමද, ආදරයද? මොකක්ද ඔබේ මතය? ඔය තුනම ඕනේ නේද? විශ්වාසය ඕනේ, එකක් තේරුම් ගන්න ඕනේ. මම හැමතිස්සෙම අමිලත් එක්ක ගනුදෙනු කරද්දි කිව්වේ අමිල මේ මම ඔයා හින්දා හොඳ වෙනව නෙමෙයි. මම මට හරි ආදරේ. මගේ සසරට මං හරි ආදරේ. ඔයා මට එක නවාතැන් පොලක් පමණයි. හැබැයි සසරේ මගේ ගනුදෙනුව මීට වඩා වෙනස් වෙන්නේ නැති. ඒක නිසා ඒ ගනුදෙනුවේ සූදානම තමයි මේ මගේ තියෙන. ඒ නිසා මම විනාඩියකටවත් ඔයා සැක කරන්න වරදක් කරයි කියලා හිතන්න එපා. මොකද මම මට ආදරේ හින්දා මම කවදාවත් එහෙම කෙනෙක් වෙන්නේ නැහැ. මං හිතන්නේ ඒක ඔයාට ලොකු දෙයක්. සහ ඔයත් මං එහෙමයි කියලා විශ්වාස කරනවා කියන තැනක හිටියේ. හොඳයි. සමාජ මාධ්‍ය එක්ක තමයි අපි අද වන විට බොහෝ සෙයින් ගැටෙන්නේ ඔබ මම අප සියලු දෙනාම. දැන් මේ සමාජ මාධ්‍ය තුළ කලාකරුවා වෙත එල්ලවන බලපෑම ඔබ දකින්නේ කොහොමද? මට හිතෙනවා ඉස්සර මේක සමාජ මාධ්‍ය තිබුණා හොඳයි අපි කරපු වැඩවලට කියලා. ඒ කියන්නේ එච්චරට අපි වැඩ කරලා තියෙනවා ඒ කාලේ මේ Facebook, TikTok, Instagram වල මුකුත් නැහැ. ඉතින් අද ගත්තාම හරි විවෘතයි මුළු ඒ කියන්නේ මුළු ලෝකෙම අපේ මේ ෆෝන් එක ඇතුලේ තියෙන. ඉතින් ලෝකෙටම අපි විවෘතයි. අපි උස්ම ගත්තත් අපි කෑවත් බිව්වත් ලෝකෙටම විවෘතයි. ඉතින් මේක එක අතකින් ගත්තාම හොඳ මෙවලමක් ජීවිතේ ඉගෙන ගන්න ලොකු මෙවලක් සා. ඒ වගේම මේක මට හිතෙනවා ආයුධයකුත් කියලා. එක එක්තරා ආයුධයක් බවට පත් වෙලා මේක. ඒ කියන්නේ තව කෙනෙකුට රිද්දන්න, තලන්න, පෙලන්න පුළුවන් දේකුත් වෙලා. තව කෙනෙකුට ආදරේ, කරුණාව උගන්වන්න පුළුවන් දේකුත් වෙලා. ඉතින් මේක අර දෙපැත්තම කැපෙන පියක් වගේ. කියන මේක හරි පරිස්සමෙන් භාවිතා කරන්න ඕන සහ මේක හරි ඒ කියන්නේ මේක හොඳ විදිහට භාවිතා කරොත් තව කෙනෙක් වෙනුවෙන් හරි තමන් වෙනුවෙන් හරි ඒක හරි හොඳ දෙයක්. අපි විවේචනයේ තියෙන්න ඕනේ. හැබැයි විවේචනයත් මම හිතන්නේ තව කෙනෙකුට දැනෙන්න නොරිදෙන විවේචනයක් කරන්න පුළුවන් නම් හරි හොඳයි. ඉතින් මේක දැන් හැම පැතිකඩයකටම ගිහිල්ලා තියෙන නිසා මම හිතන්නේ මේක හරි පරිස්සමෙන් භාවිතා කළ යුතු මේවලමක්. දේශපාලන වේදිකාව තුළ ඇතම් අවස්ථාවල ඔබ සක්‍රීය චරිතයක් වෙලා හිටියා. ඔබේ දේශපාලන කියවීම කොයි වගේද? දේශපාලනය කියන්නේ ඇත්තටම මගේ විෂයක් නෙමෙයි සහ කලාකරුවෙක්ගේ විෂය කියලා මම විශ්වාස කරන්නේ නැහැ. කලාකරුවා කියන්නේම මේ මුළු රටම ආදරය කරන පාට පක්ෂයක් නැති කෙනෙක් තමයි කලාකරුවෙක්. මට මගේ චිත්‍රපටි බලන්න ආවේ නැහැ පක්ෂයක් දිහා බලලා. හැම දේශපාලනයකින් කිසිවක් එතනට ගෑවිලා තිබුණේ ඒ කියන්නේ පාට පක්ෂ වලින් තොරව තමයි අපිට ආදරය කරන්නේ. ඒකට කලාකරුවොත් හරිම මේ නිදහස් පුද්ගලෙක් වෙනවා. හැබැයි එක්තරා වෙලාවක මේ රටේ පැවතිච්ච 30 වසරක යුද්ධයත් එක්ක නිමා කරනවා කියන හැඟීමත් එක්ක නායකයෙක් ආවා. අන්නේ නායකයට මම කැමති වුණා
මොකද මේ අපි ශ්‍රී ලාංකික හැටියට අපේ ලේවල තියෙන ප්‍රෞಢත්වය සහ ඒ කකින ගතියත් එක්ක අපිත් කැමති වුණා මේක නිදහස් රටක් බවට පත් වෙනවට සහ මේ රටේ මිනිස්සු නිදහසේ ජීවත් වෙනවට. ඉතින් ඒ වෙනුවෙන් තමයි මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව තෝරගන්නේ වෙලාව. ඒ කියන්නේ මම ඒ ප්‍රතිපත්ති වලට සහ ඒ නායකත්වයට ඒ පෞරුෂත්වයට අදත් මං හරි ආදරේ, අදත් මං ගෞරව කරනවා. ඒ නායකත්වයට තමයි මං දේශපාලනයට ආවේ. ඉතින් එතුමා වෙනුවෙන් තමයි මං හැම වේදිකාවකම හිටගත්තේ, කතා කරේ. කිසිම වරදාන වරප්‍රසාදයක් මේ වෙනතුරු මම අරගෙන නැහැ. මට ඕනේ රට වෙනුවෙන් යමක් කරන්න පුළුවන්, ඒ නායකත්වයේ වෙනුවෙන් මට කරන්න පුළුවන් දේ, මගේ හඬින්ද මට කරන්න පුළුවන්, මං ඒ දේ තමයි ඉෂ්ට කරන්න ගියේ. ඉතින් මම නැවතත් කැමති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දැක්ම ඇති, වැරදි අඩුපාඩු කතා කරන්න ඇති, ගොඩක් දේවල් ඇති. ඊට එහෙන් ගිය ටිකකුත් මේ රට වෙනුවෙන් කරපු ටිකක් තියෙනවනේ. ඒ මේ රට වෙනුවෙන් කරපු කර්තව්‍ය කරන්න පුළුවන් නායකයෙක් බිහි වෙනවනේ. හොඳයි. ඔබ දේශපාලනයට සම්බන්ධ වීම ඔබේ කලා ගමනට බාධාවක් වුනේ නැද්ද? විවේචනයක් එල්ල වුනේ නැද්ද? අපෝ ගොඩක් එල්ල වුණා. ඒ කියන්නේ දේශපාලනයට එීමත් එක්ක මට ගොඩක් මඩ ගහන්න ගත්තා. මගෙත් එක තරහ වෙන්න ගත්තා. එහෙම සිද්ධ වුණා. හැබැයි මම ඊට වඩා මම හිතුවා, ඒ කියන්නේ මම හිතගත්තේ අවංක චේතනාවකින්. ඒ මොහොතේ රටේ තිබිච්ච තත්ත්වය වෙන්නේ. හැබැයි මම ඊවට නොසැලී හිටියේ. හැබැයි එහෙම කියලා ඒගොල්ලන්ගේ තුලේ තරහ වෛරය තිබුණේ නැහැ. දීර්ඝ කාලීනව ඒගොල්ලන් කලාකරුවට තමයි ආදරය කරන්නේ. අද ගත්තාම පාට පක්ෂ වලින් තොරව මට හරි ආදරේ. අපිට කවදාම හරි දවසක ක්‍රියාකාරී දේශපාලනය තුළ අනුෂා දමයන්තිව දැක ගන්න පුළුවන් වේද? මගේ අම්මා හරි ආසයි මම දේශපාලනය කරනවට. ඒ කියන්නේ එයා දන්නවා මගේ හිත, මගේ ගතිගුණ, මගේ ලක්ෂණ. හැබැයි ඇත්තටම ගත්තාම මට එහෙම අදහසක් ආවේ නැහැ. ඒ කියන්නේ ක්‍රියාකාරී දේශපාලනය තුල ඉන්න ඕන නිසා මම කලාව තමයි මගේ ලෝකේ කලාව. මම ඒ කියන්නේ ඇඳුම් පැළඳුම් එක්ක මේ කලාව එක්ක මගේ නර්තනයත් එක්ක ඒ ඉන්න එක තමයි මම ආසම දේ. මම ජීවත් වෙන්න කැමති පරිසරය. ඒ පරිසරයේ ඉඳගෙන මට අනිත් අයට ආදරණීයව ඉන්න පුළුවන් නම් ඒක තමයි. කියන්නේ මම විශ්වාස කරන මිනිස්සුගේ ලොකුම දේ නිදහසේ ජීවත් වීම කියලා. ඉතින් මගේ කලාකාරණියක් විදිහට ඉඳගෙන මට අනිත් මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් මම කරාවේ. මට ওই ප්‍රශ්නට උත්තර දෙන්න දැන් බෑ. මම දන්නේ මට තාම නම් මගේ හිතේ එහෙම කිසිම බලාපොරොත්තුවක් නැහැ. අපිට අනාගතයේ යම් අවස්ථාවක දැක බලා ගන්න මම නිදහසට හරි කැමති ගෑල්ලා, මේ නිදහසට හරි ගරු කරන කෙනෙක්. හොඳයි. අවසාන වශයෙන් කෙනෙක් ඔබව හඳුන්වා දෙන්න කිව්වොත් ඔබව කොයි විදියට හඳුන්වා දෙනවද කැමති? ගොඩක් අය මේ ගොඩාක් චරිත සහතික දෙනවා හැම වෙලාවකම. ඒගොල්ලන්ට මම මෙහෙම හැමෝම මං ගැන පමණක් නෙමෙයි, කවදාවත් නොහඳුනන නොදන්න කෙනෙක් ගැන කතා කරන්න එපා, විවේචනය කරන්න එපා. මොකද අපි මේ දකින දෙයට එහැන් ගිය කෙනෙක් එයාගේ තුල ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ඒක නිසා අනුෂා දමයන්ති ගත්තාමත් මේ අඳින පළඳින විදිහින්වත්, මේකප් කරන විදිහින්වත්, ඉන්න විදිහින්වත් නෙමෙයි. මම හිතන්නේ මගේ ඇතුළේ ඉන්නේ වෙනස්ම කෙනෙක්, වෙනස්ම ජීවිත රටාවක් තියෙන. මම හරි සරල ගෑනු ළමයෙක්. හැබැයි මගේ වෘත්තියත් එක්ක ගත්තාම ලස්සනට අඳිනවා, පළඳිනවා, ගමන් බිමන් යනවා. හැබැයි ඊට එහායින් ගිය පොසත් වෙච්ච හිතක් තියෙන ගෑනු ළමයෙක්. හොඳයි. අද දවසේ වංගු නැති කෙලින් කතාවත් එක්ක අපත් සමග සම්බන්ධ වුණේ ප්‍රවීණ රංගන ශිල්පිනී අනුෂා දමයන්ති. කලාවට ආදරය කරන, කලාවත් එක්කම ජීවත් වුණ, කලාවත් එක්කම හුස්ම ගන්න දැවැන්ත චරිතයක්. ඉතින් අද දවසේ ඩීටොක් සමග සම්බන්ධ වීම පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙනවා. අනිවාර්යෙන්. මට ආරාධනා කරාට බොහොම ස්තුතියි. මාත් කැමතියි කෙලින් කතා කරන්න. පුංචි දෙයකින් හරි කාට හරි මොනවාම හරි දෙයක් දෙන්න පුළුවන් නම් ඒකනේ ලොකුම දේ. ස්තුතියි. තවත් දවසක මේ වගේම දැවැන්ත චරිතයක් එක්ක ඔබ හමුවට එන්න බලාපොරොත්තු වෙයි. අදට සමුගන්නවා. ඩීටොක් වංගු නැති කෙලින් කතාව. Hiru Gossip.lk